මේ මචං අද නම් මට කම්මැලි පන්ති ඉන්න. මේ අපි ක්ලාස් එක කට් කරමුද? අනේ එහෙම වුණොත් ඒ ලෙසන් එක කොහොමද අපි ආය අල්ලගන්නේ? මොකද කියන්නේ? ඔයා මොකද කියන්නේ? අනේ ක්ලාස් එක කට් කරාම එක්සෑම් එකට කරදරයි නේද? අනේ මේ බල මගේ යාළුවා නම් මං කියන දේ අහන්න ඕන. ආයේ මට උඩින් ගියොත් දන්නවනේ. ඒව හරියන්නේ නැහැ මාත් එක්ක. යමල්ලා. මං අද ක්ලාස් එකේ ඉන්නේ නැත්තම් උඹලා දෙන්නත් අද ඉන්න බෑ. එච්චරයි. යමන් කට් කරමු අද ක්ලාස් එක. හරි ඉතින්. ඔයාගේ කැමැත්ත. යමු එහෙනම්. එතකොට උඹ මොකද කියන්නේ? ඔබත් අනිවාර්යෙන් එන්න ඕනේ. තේරුණානේ? හරි මචං. හරි ඉතින්. යමු ඉතින්. අපරාධ හැබැයි. මම ක්ලාස් එක කට් කරොත් අනිවාර්යෙන් උඹලා දෙන්න මාත් එක්ක එන්න ඕනේ. මට තනියම ක්ලාස් කට් කරලා ඉන්න බෑනේ. අනිවාර්යෙන් උඹලා දෙන්න ඕනේ මට. තේරුණානේ? එහෙම බැරි නම් යාළුකම් එතනින් ඉවරයි. තේරුණානේ? හරි. ඔබ තරහ ගන්න ඕනේ නැහැ. අපි එන්න. හරි. අපි දැන් මේ ක්ලාස් කට් කරලා මොකද කරන්න යන්නේ? යමන්කෝ. මෙතන ඒව කියන්න බෑ. යමන්කෝ එළියට. දුවේ. චුට්ටක් මෙහෙට එන්නකෝ. ඇයි අම්මා? අනේ පුතේ මේක මල්ලිට ගිහින් දෙන්නකෝ. මල්ලි මොනවා හරි ඉස්කෝලේ වැඩක්. පොඩ්ඩක් මේක ගිහින් දෙනවද? හරි මං ගිහින් දෙන්න. අපේ ලොකු චිකන් කෑල්ලක්. මට නෑ. හරි. ඔයා ඔක දීලා එන්නකෝ. ඔයාටත් තියෙනවා. ඉස්සෙල්ලා ඔක මල්ලිට දීලා එන්නකෝ. මල්ලි මොනවා හරි ඉස්කෝලේ වැඩක්. ඒකයි. මං ඔයාට කෑම බෙදන්නම්. ඔයා ඔක දීලා එන්නකෝ පුතේ. හැබැයි මටත් මේ වගේ ලොකු මස් කෑල්ලක් ඕනේ. හරි පුතේ. මං ඉතින් දෙන්නටම එක වගේනේ සලකන්නේ. ආයේ ගෑනු ළමයා පිරිමි ළමයා කියලා එහෙම වෙනසක් නෑනේ මන් ළඟ. මං ඔය දෙන්නටම එක වගේ තමයි සලකන්නේ. ඔයාගේ කොටහම මෙහෙ තියෙනවා. ඔයා ඔක ගිහින් දෙන්නකෝ. මගේ හොඳ කෙල්ලනේ. මල්ලිට මොකටද අනේ මේ තරම් ලොකු මස් කෑල්ල? එයා ඔය කාමරේට වෙලාමනේ ඉන්නේ. එයා හරියට දන්නෙත් නැතුව ඇති අද මොනවද ඉව්වේ කියලාවත්. මේක එයාට ඕනේ නෑ. එයාට මේ නූඩල්ස් ටික විතරක් දුන්නාම ඇති. මං ටිකක් එහාට ගිහිල්ලා කාටත් නොපෙනෙන්න මේක කනවා. මල්ලිට වැඩක් නෑ අනේ. එයා ඔය ඕන දෙයක් දුන්නාම ඔහේ කනවා. එයා ඔය මස් තියනවද ඒවද මේවද එයා බලන්නේ. එයා දන්නෙත් නෑනේ මොනවද ගෙදර උයන්නේ කියලාවත් මොකෝ මේ පැත්තට එන එකක්වත් එයාට ඕනේ නෑ අනේ. තමසේ බරටම වැඩ වගේනේ. මෙන්න අම්මා කිව්වා කෑම එක මෙතෙන්ටම ගෙනත් දෙන්න කියලා. දැන් ඉතින් මේක කාලම ඔය වැඩේ කරනවා. හරි මම පස්සේ කන්නම්. ඔන්නෝම තියලා යනවකෝ. මොනවද අද? නූඩල්ස්. මේ ඒක නෙමෙයි. අක්කේ මට මේ චිකන් සුවඳක් ආවනේ. කොහොමද මේ චිකන් සුවඳක් ආවේ එතකොට මට? අනේ මේ ඒවා මන් දන්නේ. මේ මට අම්මා දුන්නේ මේ මෙච්චරයි. චිකන් ඉව්වද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. මම කුසියට ගියේ නැහැ. මට මේක අඬ ගහලා දුන්නේ. මේ මට නම් මෙච්චරයි දුන්නේ. ඒ කියන්නේ දැන් තමසිට චිකන් නැතුව කන්න බෑ කියලාද? නෑ. මං ඇහුවේ ඒක නෙමෙයි. මට චිකන් බදින සුවඳක් ආවා. මං හිතුවා අම්මා චිකන් හදලා කියලා. සාමාන්‍යයෙන් නූඩල්ස් වගේ දෙයක් හදනකොට අම්මා ඒ වගේ දෙයක්ත් බදිනවනේ. මං ඒකයි ඇහුවේ. අද ඉතින් නැතුව ඇති. ඒකට කමන්නේ. කොයි විදිහට තිබ්බත් අම්මා හදන කෑම රහයිනේ. ඔන්න ඔබ කියලා යනවකෝ. මම තාටිහිකින් කන්නම්. අනේ මේ සීතල වෙන්න කලින් මේක කාලා ඊට පස්සේ ඔක කරනවා. මන් දන්නේ නැහැ ඔන්න. මං යනවා. ඇයි ආච්චි අම්මා? මොකෝ පුතේ? තාම කෑම කෑවේ නැහැ? නිකමට ආවේ. කෑම එක සීතල වෙනවනේ. මගේ පුතා කාලම වැඩ කරන්නකෝ. ආච්චි අම්මා. මට චිකන් සුවඳක් ආවා. අම්මා චිකන් වදිනවා වගේ. ඇත්තටම අද හැදුවේ නැද්ද? අම්මා සාමාන්‍යයෙන් නූඩල්ස් හදද්දී චිකන් හරි එග් හරි මොනවා හරි හදනවමනේ. අද ඇයි නිකන් එවලා? කමක් නෑ ඉතින්.
චිකන් ඕනෙම කියලා නෑ. මං ඉතින් නිකන් ඇහුවේ. ආච්චි අම්මා කුසේ පැත්තේ ගියේ නැද්ද? අනේ නෑ පුතේ. මං යන්නම් මං නිකමට බලන්න ආවේ. පුතා මොනවද කරන්නේ කියලා. ඉස්කෝලේ වැඩක් නේ. මං ඩිස්ටර්බ් කරන්න හොඳ නෑනේ. මං යන්නම්. පුතා කාලා හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. හරි ආච්චි අම්මා. ආච්චි අම්මා යන්නකෝ මං කරන්නම්. පව් අප්පා මේ කොල්ලා. මේ කෙල්ල ඒකේ තිබිච්ච මස් කෑල්ල කාලා ඒ කොල්ලට නිකන් ගෙනිහින් දීලා. මං ඕක හිතලමයි බලන්න ආවේ. මට හිතුණා කෙල්ල ඔහොම වැඩක් කරනවම කියලා. අනේ පව්. මේ කෙල්ල නම් අන්තිම නරකයි අප්පා. මේ හැදෙන විදිය නම් එච්චර හරි නෑ. ඒත් ඉතින් මට කරන්න දෙයක් නෑනේ. පුතා ඇවිල්ලා ඉතින් අම්මගෙන් ඇහුවනම් හරි. අද මොකද චිකන් නැත්තේ කියලා. එහෙම වුණා නම් ඉතින් අම්මටත් කාරණේ තේරෙයි. දුවේ අද නූඩල්ස් වලට චිකන් හැදුවේ නැද්ද? අර පුතාට චිකන් කෑල්ලක් තිබ්බනම් හොඳයිනේ. ඒකොල්ලා මං ගිය වෙලාවේ මගෙන් ඇහුවා චිකන් සුවඳක් ආවා මොකද මේ ආච්චි අම්මා එයාට චිකන් දුන්නේ නැත්තේ කියලා. චිකන් ටිකක් දුන්නා නම් හොඳයි නේද පුතාට? මොනවා? මම පුතාට චිකන් තිබ්බනේ. ඇයි? ඒක කාලි ඉවර වෙලා තව ඉල්ලනවද කොහොමද? නෑ ඒකට අතවත් තියලා නෑ කොල්ලා තාම ඉස්කෝලේ වැඩ. කෑම එකේ නම් චිකන් තියෙන පාටක් නෑ. පුතා කියනවා අඩතරමේ බිත්තරයක්වත් තියෙනව නේද කියලා. අම්මා නිකන් එවන්නේ නෑනේ කියලා. අනේ මන්ද. කොහොම හරි ඒක නම් එහෙම මොකුත්ම නෑ. අනේ අම්මේ මම ලොකු දුවගේ අතට මේ කෑම එක දුන්නේ මල්ලිට බිහින් දෙන්න කියලා. මේ ඒකට මම චිකන් එහෙම තිබ්බට හොඳට මතකයි. එහෙනම් ඉතින් හිතා ගන්න පුළුවන්. මොකක්ද උනේ කියලා. ආයෙ දෙකක් නේ. මොකක්ද මේ කිව්වේ? නෑ බං මොකුත් නෑ. දුවේ මෙහෙට එන්නකෝ. ඇයි අම්මා? අනේ මං කනවා. පස්සේ එන්නම්. හරි කාලි වෙල එන්නකෝ. මට පොඩි කාරණයක් තියෙනවා ඔයාගෙන් අහන්න. අහලා දැනගන්න. හරි අම්මා මං කාලා එන්නම්. මචං උඹ අද සල්ලි ගෙනාවද? ඔව් එයි. මින් පස්සේ උඹලා දෙන්න හැමදාම මාරුවට මට කැන්ටින් එකෙන් කෑම අරන් දෙන්න ඕන. තේරුණානේ? මොකද්ද බං? උඹට එක සැරේට හැදිච්ච පිස්සුව. අන්න. උඹ මං කවුද කියලා දන්නේ නැහනේ. මෙච්චර කල් මාව ආශ්‍රය කරලත් මං කවුද කියලා අඳුරගත්තේ නැහනේ. අනේ මේ එහෙම බැරි නම් ඉතින් මාත් එක්ක තියෙන යාළුකම අතහැරපන්. මම වෙන කවුරුද හොයාගන්න? අවුලක් නේ. අනේ බං මම මොකුත් කිව්වේ නෑනේ. උඹට හරියට තරහ යනවනේ. මොකද? ඔබ දන්නවනේ. මට ඉහලින් කවුරුත් යනවට මං කැමති නෑ. එතකොට ওই වගේ කතා කියනකොට මට කේන්ති තමයි එන්නේ. ඔබ මාව දැනගෙන ආශ්‍රය කරපන්. තේරුණානේ? හරි බං. ඔය ඉතින් මන් නොදන්නවේ. හරි. දැන් මොකද වෙන්න ඕන? දැන් මොකුත් වෙන්න ඕනේ නෑ. ඉන්ටර්වල් එකේදී මට කැම අරන් දුන්නා නම් හරි. අද උඹ අරන් දීපන් හෙට ආරයා. හරිනේ? එතකොට උඹ සල්ලි ගේන්නේ නැද්ද? උඹලා දෙන්න ඉන්නකොට මම මොකද සල්ලි ගේන්නද? එහෙමම නෑනේ. උඹේ වැඩේ හරියට කරපන්. එච්චරයි. අන්න අරයත් එනවා. හරි. එහෙනම් අපි යමුනේ පන්තියට.